රයිට් මේක බලන්න පළවෙනි ප්‍රශ්නේ එතකොට මේ IP address division එකට අදාළව තමයි මේක හදන්නේ. රයිට් එක බලන්න මේකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියලා අපිට අපෙන් අහලා තියෙනවා. සරලවම පරිගණක ජාලයක් කියලා කියන්නේ පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙනවා දත්ත හදුරු මාරු කරන්න. ඒක තමයි අපි පරිගණක ජාලයක් කියලා කියන්නේ. දැන් මෙතන ගත්තොත් එහෙම මෙන්න තියෙන එක පරිගණකයක්. එතකොට මෙතන තියෙනවා තව පරිගණකයක්. අපි කිව්වොත් මේක පරිගණකයේ A මේක පරිගණකයේ B. මේ පරිගණක දෙක අතර දත්ත සංවේදනය කරන්න තොරතුරු සංවේදනය කරන්න මේක සම්බන්ධතාවයක් ඇති කරගන්නවා මේ විදිහට නෙට්වර්ක් කේබලයක් කරා RJ45 පෝට් හරහා. එතකොට මෙතන සරලවම ඇතිලා තියෙන්නේ මොනවද? මෙතන සරලවම ඇතිලා තියෙන්නේ ජාලයක්. අපි මේකට තමයි කියන්නේ පරිගණක ජාලයක් කියලා. ඒතර පරිගණක ජාලයක් වුණාම පරිගණක දෙකක්ම වෙන්න අවශ්‍ය නැහැ. පරිගණක දෙකක් හෝ කිහිපයක් වෙන්න පුළුවන්. ඒක කොහොම හරි එකකට වඩා වෙන්න ඕනේ. පරිගණක ජාලයක් කියලා කියන්නේ. එතකොට අපි දන්නවා මේ පරිගණකයේ තියෙනවා RJ45 පෝට් එකක් මේ පරිගණකෙත් තියෙනවා RJ45 පෝට් එකක්. හරි. ඒතකොට නෙට්වර්ක් පෝට් හරහා තමයි මේ විදිහට ජාලයකට සම්බන්ධ වෙලා පරිගණක ජාලයක් නිර්මාණය කරන්නේ. එතකොට මීට අමතරව දැන් පරිගණක දැන් මෙතන දෙකක්නේ තියෙන්නේ. ඒතර පරිගණක තුනක් විතර සම්බන්ධතාවයක් ගොඩනගන්න ඕනොත් එමු ගොඩනගන්න ඕන වුණොත් මෙතන පාවිච්චි කරන්න ඕන නෙට්වර්ක් ස්විච් එකක්. ඒතර ස්විච් එක හරහා මේ විදිහට පරිගණක සම්බන්ධ කරන්න පුළුවන්. ඒතර පරිගණක දෙකකට වඩා සම්බන්ධ කරනවා නම් නෙට්වර්ක් ස්විච් එකක් එහෙම නැත්නම් හබ් එකක් වගේ දේවල් පාවිච්චි කරලා පරිගණක ජාලයක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන පරිගණක වල තියෙන RJ45 පෝර්ට්ස් ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන් නෙට්වර්ක් ඉන්ටර්ෆේස් කාඩ් එක පාවිච්චි කරලා. එතකොට මෙතන එහෙනම් සරලව අපි මේ ප්‍රශ්නේ අහන්න වෙන මොකුත් නෙමෙයි. පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට අපිට උත්තරේ කියන්න පුළුවන් පරිගණක ජාලයක් කියලා කියන්නේ පරිගණක දෙකක් හෝ කිහිපයක් එකිනෙකට සම්බන්ධ වෙලා දත්ත තොරතුරු හුමාරු කරනවා නම් අන්න එතන තියෙනවා පරිගණක ජාලයක් කියලා අපිට කියන්න පුළුවන්. හරි. එතකොට සරලව එහෙනම් මෙතන තියෙන පරිගණක ජාලය. එතකොට මේක විශාල වශයෙන් පරිගණක ජාල තියෙනවා. LAN කියලා කියනවා, ඊට පස්සේ MAN කියලා කියනවා, WAN කියලා කියනවා, wide area network. එතකොට local area network ඒ විදිහට මේ ජාල හදන්න පුළුවන්. එතකොට මේ ජාල හැදෙන තව විදි තියෙනවා. ජාල ස්ථල විද්‍යාර්ථී ඒවා කතා කරලා තියෙනවා. මෙතනදී සරලව අහන්නේ පරිගණක ජාලයක් කියන්නේ මොකක්ද කියන එක. හරි. ඊළඟට අපෙන් අහනවා දෙවෙනි එක IP ලිපිනයක් කියන්නේ කුමක්ද කියලා අපෙන් අහලා තියෙනවා. IP ලිපිනයක්. හරි. එතකොට මේ විදිහට පරිගණක ජාලයක් නිර්මාණය වුණාට පස්සේ මෙතන චුට්ටක් මේක පැහැදිලි කරගන්නම් මේක මකලා පැහැදිලි කරගන්නම්. හරි. දැන් මෙතන පරිගණක කීපයක් වුණ සම්බන්ධ වෙලා තියෙනවා. හරි. පරිගණක කීපයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ ජාලය ඇතුළේ මම මේක නම් කරන්න D කියලා. එතකොට මේ පරිගණක ජාලය ඇතුලේ මේ පරිගණක වෙන් කරලා හඳුනගන්න. හරි. මේ පරිගණක ජාලය ඇතුලේ මේ පරිගණක වෙන් කරලා හඳුනගන්න මේගොල්ලන්ට තියෙන්න ඕනේ ලිපිනියක්. හරි. අන්න ඔය ලිපිනට තමයි අපි IP ලිපිනිය කියලා කියන්නේ. IP ලිපිනිය. හරි. මේ හැමෝටම වෙන් වෙච්ච IP ලිපිනයක් තියෙනවා. මේ හැමෝටම වෙන් වෙච්ච IP ලිපිනයක් තියෙනවා. මොකද්ද මේ IP ලිපිනය කියලා කියන්නේ? පරිගණකයේ වෙන් කරලා හඳුනගන්නේ අන්තර්ජාලය තුල. එහෙම නැත්නම් ජාලයක් තුල පරිගණකයක් වෙන් කරලා හඳුනගන්න තියෙන ලිපිනයක් තමයි IP ලිපිනයක් කියලා කියන්නේ. එතකොට මේක හරියට නිකන් ගෙදරක ඇඩ්‍රස් එක වගේ. හැබැයි මේ ප්‍රශ්න තියෙන අපිට ගෙදරක ඇඩ්‍රස් එකක් වගේම කියලා කියන්න බෑ. මොකද ගෙදර ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන අපිට මේ හම්බ වෙන IP ලිපිනය වෙනස් වෙන්න පුළුවන්. හරි. කියන්නේ හිතන්න එපා මෙතනදී පරිගණක ජාලයක් තුලදී අපිට පරිගණකයක් හඳුනා ගන්න අනන්‍ය හඳුනා ගන්න IP ලිපිනයක් හම්බුනාම ඒ ලිපිනෙම තමයි හැම වෙලෙම තියෙන්නේ කියලා නෑ. ඒක වෙනස් වෙන්න පුළුවන්. හරි. ඒ අදාළ නෙට්වර්ක් එකට අදාළව ඒ IP ලිපිනේ එකම එක නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. එතකොට කොහොම හරි මෙතන හඳුනා ගන්න තියෙන්නේ ජාලයක් තුල පරිගණක ජාලයක් තුල පරිගණකයක් අනන්‍ය හඳුනා ගන්න භාවිත කරන ලිපිනයක් තමයි IP ලිපිනයක් කියලා කියන්නේ. රයිට්. එතකොට IP ලිපින වලට ලියන්නේ කොහොමද? IP ලිපින ගත්තාම ඇත්තටම IP ලිපින වර්ග දෙකක් තියෙනවා. version දෙකක් තියෙනවා. හරිද? IP version 4 කියලා එකක් තියෙනවා. ඒ වගේම IP version 6 කියලා එකක් තියෙනවා. ඒතර අපේ සිලබස් එකේ ප්‍රශ්න දෙන්නේ මෙන්න මේ IP version 4 කින් තමයි සිලබස් එකේ ප්‍රශ්න හැදෙන්නේ. ඒතර IP version 4 ලිපිනයක් ගත්තොත් එහෙනම් මම ඒකට ලියන්න උදාහරණයක්. මේ මම ලියන්නේ IP version 4 ලිපිනයකට උදාහරණයක්. මෙන්න මේ උදාහරණය ලියන්න ඕනේ. හරිද? මේ තියෙන IP version 4 ලිපිනයකට උදාහරණයක්. කොහොමද ඒක හරියටම කියන්නේ? IP version 4 ලිපිනයක් ගත්තොත් එහෙම ඒකේ තියෙනවා කොටස් හතරක්. ඔයාලට පේනවා මෙතන කොටස් හතරක් තියෙනවා 1යි 2යි 3යි 4යි. මේ එක කොටසකට අපි කියනවා ඔක්ටට් එකක් කියලා. ඔක්ටට් එකක් කියලා කියනවා. හරිද? right. එතකොට මේ එක කොටසක් ගත්තාම තියෙන්න පුළුවන් අගේ 0 ඉඳන් 255 වෙනකන් විතරයි තියෙන්න පුළුවන්. අගේ තියෙන්න පුළුවන් 0 ඉඳන් 255 වෙනකන් විතර අගේ තියෙන්න පුළුවන්. එතකොට පළවෙනි ඇඩ්‍රස් එක අපි ලියුවොත් එහෙනම් 0යි 0යි 0 මේ තිත්තලින් තමයි මේක වෙන් කරලා පෙන්වන්න ඕනේ අපි මේ කොටස් ටික ඔක්ටල් ටික. ඒතර 0යි 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 ඉඳන් මේක තියෙනවා 255යි 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 255 කියන අවසන් ඇඩ්‍රස් එක වෙනකම් මේක තියෙනවා. ඒතර මේ අතර බිලියන ගණනක් තියෙනවා ඇඩ්‍රස්. මේක එකිනෙකට වෙනස් කර කර හදන්න පුළුවන් ඇඩ්‍රස් මාන බිලියන ගණනකට ආසන්නයි. හරි. ඊටත් වැඩි එතකොට මේක එතකොට සෑහෙන මේ ලිපින ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. එතකොට ඔය ලිපින ප්‍රමාණය මදි වෙන හින්දා තමයි IP version 6 කියලා අලුතෙන් ඔය ඇවිල්ලා තියෙන්නේ. හරි IP version 6 එක. හරි. right. එතකොට
මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ වගේ ගාණක් තියෙනවා ලිපින ගාණක්. එතකොට මේ තියෙන IP version 4 ලිපිනයක්. එතකොට මේ විදිහට ඔක්ටට් 4ක් තියෙනවා. ඒ ඔක්ටට් ටික වෙන්ගෙන තිත් වලින් ඒ වගේම එක ඔක්ටට් එකක් ගන්න පුළුවන් 0.255 වෙන කියන අගයකින්. එතකොට IP ලිපිනය කියලා කියන්නේ එහෙනම් මොකක්ද IP ලිපිනය කියලා කියන්නේ නම් සරලවම පරිගණක ජාලයක් තුළ පරිගණක කරන්නේ හඳුනා ගැනීමට භාවිත කරන ලිපින IP ලිපින කියලා අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට ඊළඟ ප්‍රශ්නය අහන තුන්වෙනි එකේ වළංගු IP ලිපින පහක් ලියා දක්වන්න කියලා තියෙනවා. එහෙනම් අපිට වළංගු IP ලිපින පහක් ලියන්න ඕනේ. එතකොට ලියද්දී අනිවාර්යෙන් ඔක්ටට් 4ක් තියෙන්න ඕනේ. ඒ වගේම එක ඔක්ටට් එකක් 0.255 අතර තියෙන්නත් ඕනේ. එහෙනම් මම ඒක ලියන්නම්. ඔන්න 1 2 3 4 මේකත් වළංගු IP ලිපිනයක්. හරි ඔක්ටට් 4ක් තියෙනවා. ඒ වගේම එක ඔක්ටට් එකක් ගත්තාම 0.255 අතර තියෙනවා. තව එකක් ලිව්වොත් එහෙම අපි 200 ඒ වගේම 255 ඒ වගේම බිංදුව ඊට පස්සේ 4 මේකත් වළංගු IP ලිපිනය. තව එකක් අපි ලියමු 195 232 192 165 මේකත් වළංගු IP ලිපිනය. තව එකක් අපි ලියන්න පුළුවන් 255 255 බිංදුවයි බිංදුව. තව එකක් අපි ලිව්වොත් එහෙම 1 1 111 1 මේකත් වළංගු IP ලිපිනයක් වෙනවා. හරි එතකොට මේක බලන්න ඕනේ අනිවාර්යයෙන් ඔක්ටට් 4ක් තියෙන්න ඕනේ ඔක්ටට් 4ක් කොටස් 4ක්. ඒ වගේම එක ඔක්ටට් එකක් ගන්න පුළුවන් 0.255 එකක් විතරයි. එයා ගෑන් ටික මේකේ තියෙනතර ඔය තියෙන වළංගු IP ලිපින. right ඊට පස්සේ අපෙන් අහනවා IP version 4 ලිපින එක ඇති බිටු ගණන කීයද කියලා. IP version 4 ලිපින ඇති බිටු ගණන කීයද කියලා. right මම ලිපිනයක් ලියන්නම් ආශ්‍රය පල්ලෙහෙන්. අපි ලියමු මේ වගේ ලිපිනයක් 192යි 168යි 10යි 20 ගම් බිඳුව කියලා. හරි. එතකොට මේක ගත්තාම මෙතනදී අපි IP address මෙහෙම දැක්කට IP address මේ විදිහට දැක්කද 30 අංකලින් දැක්කට මේක ඇත්තටම පරිගණක ඇතුලේ තියෙන්නේ බිටු වලින්. කියන දීමීය ස්වරූපින් තමයි පරිගණක ඇතුලේ තියෙන්නේ. එහෙම නැතුව මේ විදිහට තියෙන්නේ දශම අංකලින් තියෙන්නේ පරිගණක ඇතුලේ තියෙන්නේ දීමීය ස්වරූපින්. right? එතකොට මේ එක ඔක්ටට් එකට වෙන් කරනවා IP address එක එක ඔක්ටට් එකට වෙන් කරනවා බිට් 8ක්. එතකොට මෙතන තියෙනවා බිට් 8ක්. හරිද? මෙතන බිට් 8ක් වෙන් වෙනවා. හරි. මෙතන බිට් 8ක් වෙන් වෙනවා. අනිවාර්යෙන් බිට් 8ක් වෙන් වෙනවා. මේ කොටසට මේ ඔක්ටට් එකටත් බිට් 8ක් වෙන් වෙනවා. දැන් අපි දන්නවා මේක මෙහෙම අපි දැක්කට S2කට පරිගණක ඇතුලේ මේක දීමේ ස්වරූපයෙන් තියෙනවා. මොකද අපි දන්නවා පරිගණක ඇතුලේ හැමදේම දීමේ ස්වරූපයෙන් තමයි නිරූපණය වෙන්නේ. ඊට මෙතනත් බිට් 8ක් තියෙනවා. මෙතනත් බිට් 8ක් තියෙනවා. එතකොට මේක මම දීමේ ස්වරූපයෙන් ලිව්වොත් එහෙම 192ක අපිට දීමේ ස්වරූපයෙන් ලියන්න පුළුවන්. 128යි ඊට පස්සේ 64 192 හැදෙනවා. ඊට 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මේ IP ලිපිනේ මේ තියෙන IP ලිපිනේ 192 168 10යි බිංදුව කියන IP ලිපිනේ පරිගණක ඇතුලේ තියෙන්නේ මෙන්න මේ විදිහට. right ඊට පස්සේ 168 කියන එක ගත්තොත් එහෙම 128 ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනදී 64 ගන්න බෑ. එහෙනම් අපි 168න් 128ක් හොයාගෙන තියෙනවා. right මම හිතනවා මේ දීමේ පාදයට හරවන එක ගැටලුවක් නැහැ කියලා මම හිතනවා. ඒක මෙතනදී මම පැහැදිලි කරන්න නැහැ. දීමේ පාදයට හරවන්න දැනගෙන ඉන්න ඕනේ. හරි. එතකොට මෙතනදී 168ට 128ක් අපි දැනටමත් හොයාගෙන තියෙනවා. ඒතර විතර බිඳුවයි. මෙතන 6න් දෙකක් ගියාම තව 4ක් තමයි ඕනේ. ඒ කියන්නේ 40ක් තව අවශ්‍ය වෙනවා. right ඒතර මෙතන 64ක් ගන්න බෑ. 32ක් අපිට ගන්න පුළුවන්. එතකොට 40න් 32ක් ගියාම අපිට ඉතුරු වෙනවා 8ක් තව 8ක් තමයි ගන්න ඕනේ. එහෙනම් 128 64 32 16 8 ඊට පස්සේ 4 2 1 right. ඒතර මේ තියෙන්නේ එහෙනම් 168 කියන එක දීමි පද ලිව්වට පස්සේ එන අගය තමයි මේ තියෙන්නේ. right. හරි. right. එහෙනම් ඊට පස්සේ අපිට 10 හදාගන්න පුළුවන් මේ විදිහට 0.2යි 4යි 1.1 1.0 මේ තියෙන්නේ 10 හදාගත්ත විදිය. right. right. හරි. එහෙනම් පැහැදිලි මේක අපිට ඊට පස්සේ මෙතන බිංදුව අපිට ගන්න පුළුවන් බිංදුව 8කින් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එතකොට මේ තියෙන්නේ මේ අපි ගත්තොත් එහෙම ඇඩ්‍රස් එකක් 192 168 10 බිංදුව කියන ඇඩ්‍රස් එක ගත්තොත් මේක පරිගණකය තුළ දිස් වෙන්නේ මෙන්න මේ විදිහට. අපිට මේ විදිහට පේන්නේ නැහැ. මේ අපිට පේන්නේ මෙන්න මේ දශමයන්කෙන් තමයි පේන්නේ. හැබැයි ඇත්තට පරිගණකය ඇතුළේ තියෙන්නේ මේ විදිහට. හරි. ඒතර අපි දැනගන්න ඕනේ මේ එක ඔක්ටට් එකක් නිරූපණය කරන්න බිට් 8ක් පාවිච්චි කරලා තියෙනවා. එක ඔක්ටට් එක නිරූපණය කරන්න බිට් 8ක්. හරි. අනිවාර්යෙන් බිට් 8ක් පාවිච්චි කරන්න ඕනේ. එහෙනම් සම්පූර්ණ මේක ඔක්කොම බිට් කීයක් පාවිච්චි කරනවද IP version 4 ලිපිනකට මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි මෙතන 8යි. ඒ කියන්නේ සම්පූර්ණ 8 තියෙනවා 4ක්. එතකොට සම්පූර්ණ බිට් 32ක් පාවිච්චි කරලා තියෙනවා IP version 4 ලිපිනකට ඇඩ්‍රස් එකකට. ඒතර එහෙනම් බිට් 32ක් භාවිත කරලා තමයි IP version 4 ලිපිනයක් හැදලා තියෙන්නේ. right. එතකොට මේ විදිහට අපිට ඒ ආන්සර් ගන්න පුළුවන් මෙතනදී එහෙනම් අපෙන් අහනවා එහෙනම් IP version 4 ලිපිනක ඇති බිටු ගණන කීයද කියලා උත්තරේ තමයි එහෙනම් බිටු 32.
පස්සෙනෙකදී අපි අහනවා IP ලිපින ආයතන පන්ති සහ ඒවායේ පරාසයන් ලියා දක්වන්න කියලා තියෙනවා. right එතන මගේ පරාසයන් ටික පෙන්නන්නම්. IP ලිපින ආයතන පන්ති කියලා මෙතන කතන්දරයක් තියෙනවා. මොකක්ද ඒ කතන්දරේ? දැන් අපි දන්නවනේ IP version පටන් ගත්තාම 0.0.0.0 පළවෙනිම ඇඩ්‍රස් එක මේකනේ. මේකෙන් නම් යන්න පුළුවන් අන්තිමම ඇඩ්‍රස් එක මේක. මොකක්ද යන්න පුළුවන් අන්තිම ඇඩ්‍රස් එක 255යි 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 255. මේක තමයි යන්න පුළුවන් අවසානම ඇඩ්‍රස් එක. එතකොට මෙතනදී මේ අතර තියෙනවා ලොකු ඇඩ්‍රස් ප්‍රමාණයක්. හරි. එතකොට අපි ගත්තොත් එහෙම ඔව් මේ බිලියන කියන මිලියනකටත් වැඩි මිලියන 4කටත් වැඩි ආසන්න ප්‍රමාණයක් මෙතන ඇඩ්‍රස් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ යන අතරතුරේ මේක පන්ති වලට වෙන් කරනවා. හරි. ඒ කියන්නේ මේ තියෙන පරාසයන් අරගෙන මේ අතර තියෙන ලිපින අතර තියෙන පරාසයන් වෙන් කරලා අරගෙන ඒවා පන්ති වලට වෙන් කරනවා. ඒතර වෙන් කරන පන්ති ප්‍රමාණය තමයි අපි කියනවා A B C D E කියන ක්ලාස් පහකට මේක වෙන් කරනවා. හරිද? එතකොට කොහොමද මේ පන්ති මේක හොයාගන්නේ? රයිට්. ඒක මම දැන් පෙන්නන්නම්. රයිට්. හරි මේ බලන්න මේ තියෙන්නේ ඒ තියෙන IP address එක වෙන් කරලා තියෙන විදිය. ඒතර මෙතනදී class A කියලා තියෙනවා. class A එක හඳුනගන්නේ පළවෙනි ඔක්ටට් එක. මේ class එක මොකක්ද කියලා හඳුනගන්න හැම වෙලේම පළවෙනි ඔක්ටට් එක මතක තියාගන්න. පළවෙනි ඔක්ටට් එකෙන් තමයි class එක මොකක්ද කියලා හොයාගන්න. පළවෙනි ඔක්ටට් එක තියෙනවා නම් 0.127 අතර අපි ඒක හඳුන්වන්නේ class A ලිපිනයක් කියලා. ඒතර බලන්න මෙතන range එක දීලා තියෙනවා පරාසය දීලා තියෙනවා 0.0.0 ඉඳන් 127යි 255 255 255 වෙනකන් ඒ අතර තියෙනවා නම් අන්න අපි හඳුනගන්නේ ඒක class A ලිපිනයක් කියලා. එතකොට අනිත් ඒවා බලන්න ඕනේ නැහැ. අපි ඒව ඉස්සරහට කතා කරනවා. එතකොට ක්ලාස් B ගත්තාම 128 ඉඳන් 191 වෙනකම් පළවෙනි ඔක්ටට් එක තියෙනවා නම් මේ රේන්ජ් එකේ තියෙනවා නම් මේ පරතරේ තියෙනවා නම් ඒක අපි ක්ලාස් B කියලා තමයි හඳුන්වන්නේ. බලන්න 128යි 0.0 ඉඳන් 191යි 255 255 255 අතර තියෙන ඕනම එකක් ක්ලාස් B කියලා අපි හඳුන්වනවා. ක්ලාස් C ගත්තාමත් ඒකේ රේන්ජ් එක තියෙන 192යි 223. ඒතකොට ක්ලාස් C එකෙන් තමයි ගොඩක් ගණන් හිම හැදෙන්නේ. ඒකට මේක මතක තියාගන්න. 192යි ෆස්ට් ඔක්ටට් එක 192යි 223 අතර තියෙනවා නම් ඒක ක්ලාස් C ලිපිනයක් කියලා අපි හඳුන්වනවා. ඒ වගේ තමයි ක්ලාස් D ලිපිනේ 224 ඉඳන් 239 වෙනකම් ක්ලාස් E ලිපිනේ 240 ඉඳන් 255 වෙනකම් තියෙනවා නම් අපි ක්ලාස් E කියලා හඳුන්වනවා. එතකොට මෙතනදී D එකයි එකයි ફોකස් වෙන්නේ නැහැ මෙහිදී. සිලබස් එකේ එතකොට මෙතනදී කතා කරන්නේ මේ ගොඩක්ම ක්ලාස් C එක සම්බන්ධව තමයි ගණන් ගොඩක්ම කතා කරන්නේ. හැබැයි මේ ටික මතක තියාගන්න වෙනවා. හරි. එතකොට මේ විදිහට මේ පටන් ගන්න ලිපිනේ 0.0 ඉඳන් 255 255 255 255 වෙනකන් ඒ අතර තියෙන ලිපින ටික පරාස වලට වෙන් කරලා ඒ පරාස වලට වෙන් කරන එක තමයි මේ ක්ලාස් කියලා මෙතන මේ හඳුන්වන්නේ වෙන මොකුත් නෙමෙයි. හරි. ක්ලාස් A යටතේ මේ පරාසය තියෙනවා, ක්ලාස් B යටතේ මෙහෙම තියෙනවා, C එක යටතේ මෙහෙම, D එක යටතේ මෙහෙම, E එක යටතේ මෙහෙම කියලා තමයි මෙතන මේ ඉගෙන ගන්න තියෙන්නේ. right. එතකොට මේක උත්තරේ වෙන්නේ එහෙනම් අපේ මේ ප්‍රශ්න උත්තරේ වෙන්නේ IP ලිපින ආයතන 500යි පරාසය ලියා දක්වන්න කියලා. ඒතර උත්තරේ මේක තමයි වෙන්නේ. හරි. එතකොට මේකෙදි උත්තරේ ලියනවා නම් ක්ලාස් කියලා දාලා ෆස්ට් ඔක්ටට් කියලා දාලා IP රේන්ජ් කියලා දැම්මම නම් හොඳටම ඇති. right. මේ දේවල් අනිත් දේවල් අපි ඉස්සරහට කතා කරනවා. මේ සබ්නෙට් මාස්ක් කියන ඒවා හොස්පර් නෙට්වර්ක් ඒ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරනවා. right. ඊට පස්සේ තියෙනවා මේකේ 6 වෙනි එකේ public address සහ private address කියන ලිපින පරාසය ලියා දක්වලා කියනවා. right. එතකොට මෙතනදී දැන් අපි දැනගත්තනේ ක්ලාස් A එක B එක C එක මෙන්න මේ රේන්ජ් එකේ තියෙන කියලා. ඕකෙත් ආයෙ බෙදනවා මේකේ private address කියලා කතන්දරයක්. මේ රේන්ජ් එක අතර තියෙනවා තව private public කියලා address කියලා කතන්දරයක් ආයෙත් බෙදනවා. හරිද? ඒක තමයි දැන් මේ පෙන්වන්න යන්නේ. right. මෙතන බලන්න පුළුවන් අපිට private address ටික මෙතන තියෙනවා. මේ ටික හැරෙයි අනිත් ඔක්කොම public address කියලා තමයි අපි කියන්නේ. එතකොට මෙතන බලන්න private address ගත්තාම class A කී private address ටික අපි වෙන් කරගන්නේ first software එක 10 ඉඳන් මෙන්න මේ විදිහට 10 255 255 255 අතර තියෙනවා නම් අන්න ඒක private address කියලා කියනවා. හරිද? අපි කියන පෞද්ගලික ලිපින කියලා. ඊට පස්සේ මෙතන B කියලා තියෙනවා. B class එකේ ගත්තාම දැන් අර range එක තිබ්බනේ B class එකේ. හරි B class එකේ මෙන්න මේ range එක තිබ්බනේ. B එක ගත්තාම 120 ඉඳන් 191 වෙනකම් B class එක එනවා. ඕක ඇතුළේ අය බෙදනවා ඕක private public කියලා. එතකොට මේ කතා කරන්නේ private ටික. එතකොට මේකෙදි 192 16යි බිංදුව address එක තියෙනවා. ඊට පස්සේ මෙතන ඉඳන් 172 31 255 255 අතර වෙනකන් තමයි private address එක තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන 192 168 බිංදුව ඉඳන් C එක ගන්නවා 192 168 255 255 අතර තියෙනවා නම් ඒක අපි හඳුන්වන්නේ private address එකක් විදිහට. ඒතර මේ private address කියන ඒවා අපිට සල්ලි දීලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක අපිට අපේ private network එකක් තුළ මේක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ මොකද්ද මේ වෙනස? දැන් අපි ඒක කතා කරේ නෑනේ. ඒ කියන්නේ මෙතන private address කියලා දෙනවා public address කියලා කියනවා. දැන් මේ ටික හරියන්න අනිත් සේරම public address විදිහට තමයි ගන්න. එහෙනම් මොකද්ද මේකේ වෙනස? private address කියන එකේ වෙනස සහ මොකද්ද public address කියන එකේ වෙනස? දැන් මේ සාමාන්‍ය public address කියන ඒවා
අපිට අවශ්‍ය වෙන අපි ඉන්ටර්නෙට් එකට සම්බන්ධ වෙනවා නම් තමයි අපිට පබ්ලික් ඇඩ්‍රස් ඕන වෙන්නේ. ඒතර සාමාන්‍යයෙන් අපේ අපිට කියන අපේ පෞද්ගලික ජාලයක් අපි හදනවා නම් අපිට ප්‍රයිවට් ඇඩ්‍රස් පාවිච්චි කරන්න පුළුවන්. ඔය අන්තර්ජාලයට සම්බන්ධ වෙලා මොකක් කර වැඩක් කරනවා නම් අන්න එතනදී වාගේ පරිගණකයට එහෙම නැත්නම් ඔය මොබයිල් ෆෝන් එකට අදාළ වාගේ ඩිවයිස් එකට අනිවාර්යෙන් පබ්ලික් ඇඩ්‍රස් එක තමයි ඕන වෙන්නේ. ඒතර සාමාන්‍ය පබ්ලික් ඇඩ්‍රස් එක අපි ගෙවීමක් කරනවා. හැබැයි ඒක අපි ඩිරෙක්ට් ගෙවීමක් කරන්නේ ඒක අපි ගෙවීම කරන්නේ අපේ ISP ට. ඒ කියන්නේ ISP කියලා දාස් කරන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. ඒ කියන්නේ ඩයලොග් එක වෙන්න පුළුවන්, හච් එක වෙන්න පුළුවන්. ඒගොල්ලන් තමයි අපි සල්ලි ගෙවන්නේ. එතකොට අපිට පබ්ලික් IP ඇඩ්‍රස් එකක් අපිට දෙන්නේ කවුද? අපේ ISP. ඒ කියන්නේ අපේ ඒ හච් එක වෙන්න පුළුවන් ඒ අදාළ ඒ data ඉන්ටර්නෙට් එක සපයන ආයතනය තමයි අපිට IP පබ්ලික් IP ඇඩ්‍රස් එකක් දෙන්නේ. එතකොට ඔයාට හැම වෙලෙම පබ්ලික් IP ඇඩ්‍රස් පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාගේ පෞද්ගලික ජාලයක් හදනවා නම් එතකොට ඔයාට එතනදී පාවිච්චි කරන්න පුළුවන් ඔයාට ප්‍රයිවට් ඇඩ්‍රස්. ඒතර මේවා සල්ලි දීලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට මතක තියාගන්න මේ පබ්ලික් සහ ප්‍රයිවට් ඇඩ්‍රස් අතර වෙනස තමයි දැන් පබ්ලික් එකක් පාවිච්චි වෙන්නේ අපි අන්තර්ජාලය හා සම්බන්ධ වෙලා වැඩ කරනවා නම් පබ්ලික් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරනවා. ඒතර පබ්ලික් ඇඩ්‍රස් එකක් අපිට දෙන්නේ වෙන කවුරුත් නෙමෙයි ISP තමයි දෙන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. හරි. ඩයලොග් එක හච් එක ඒගොල්ලෝ තමයි ඒක දෙන්නේ. එතකොට ඒකට අපි ගෙවීමක් කරනවා ඩිරෙක්ට් ගෙවීමක් කරන්නේ නැති වුණාට ඒ ආයතනයට ගෙවීමක් කරලා තමයි අපිට ඒ IP ලිපිනේ හම්බෙන්නේ. එතකොට ඔයාගේ පෞද්ගලික ජාලක හදනවා නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රයිවට් ඇඩ්‍රස් එකක්. රයිට්. ඒතර ඕක තමයි මේකේ වෙනස අපි කතා කරන්න තියෙන්නේ. එතකොට මෙතන පබ්ලික් ඇඩ්‍රස් ප්‍රයිවට් ඇඩ්‍රස් ලිපින පරාසය දක්වන්න කිව්වහම මේක විතරක් ලියවන්න නැති ඇත්තටම ප්‍රයිවට් ඇඩ්‍රස් ටික ලියවන්න නැති. මොකද ඒතර සේරම ඔක්කොම ටික පබ්ලික් විදිහට තමයි වැටෙන්නේ. ඊළඟ ප්‍රශ්න අහලා තියෙනවා ජාල පරිපාලක විසින් ක්ලාස් C ලිපින කාණ්ඩයෙන් ලබාගත් විට එම ලිපින කාණ්ඩය වෙනස් කළ නොහැකි. මේක තියෙන විශේෂ අවස්ථාවක් නොවන අවස්ථාවවලදී පමණක් බිටු ගණන සහ වෙනස් කළ හැකි බිටු ගණන නම් කර දක්වන්න කියලා තියෙනවා. right. ඒතර මෙතනින් තමයි පාඩම ඇතුළට ටිකක් පටන් ගන්නෙ. හරි. එතකොට ජාල පරිපාලක කියලා කෙනෙක් ඉන්නවා. මෙයා ජාල පරිපාලක කියන්නේ කවුද? අර ඒ නෙට්වර්ක් එක හදන කෙනා. හරි. නෙට්වර්ක් එක හදන්නේ බලන කෙනා තමයි මේ ජාල පරිපාලක කියලා කියන්නේ. එයා අරගෙන තියෙනවා ක්ලාස් C ලිපින කාණ්ඩයක්. හරි. ක්ලාස් C ලිපින කාණ්ඩයක් ගන්න අරන් තියෙනවා. එතකොට සාමාන්‍ය ක්ලාස් C ලිපින කාණ්ඩයක වෙනස් කරන්න බැරි බිටු ගන්න තමයි මේ අහලා තියෙන්නේ. එහෙනම් අපි ගමු මොකක්ද කියන්නේ කියලා පොඩ්ඩක් බලමු. හරි. right.